කොහොමද මම මේ හවස්ස වෙලාවක මම මේ පොඩි ස්නැක් එකක් සෙට් වුණා නියම ස්නැක් එකක් මේ එතකොට මේක කේරල ස්නැක් එකක් අපේ මොනවද ලැවරිය වලට එතකොට හැලප වලට හුඟක් සමානයි ඒකද මම හිතනවා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා මෙන්න මේක තමයි අයිටම් එක මේ තියෙන්නේ මේ ඒ වගේම අපේ අර හැලප ඉතින් අර කැන්ද කොළ වලින් ඒ වගේ වගේ ඔතලා තියෙන්නේ මේක කෙහෙල් කොළෙන් ඔතලා තියෙන්නේ මාර සුවඳයි ඉතින් මේ අර කෙහෙල් කොළේ එන නියම සුවඳ එනවා ඒක මේක ඒකින් තමයි මට ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුනේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේකට අඩ කියනවා ඇලා අඩ කියනවා ඇලාප්පම් කියනවා ඒක නම් කියන මේක කේරළ කර්ණාටක එතකොට ඔය තමිල්නාඩු වල එක පැත්තක මෙන්න මේ අයිටම් එක ඒගොල්ලෝ මේ අර සමහර හවස් වරුවට එහෙම නැත්තම් මේක ඒගොල්ලෝ බ්‍රෙක්ෆාස්ට් එකටත් ගන්නවා මේක ස්වීට් කියලා තමයි මට මේක ඉන්ට්‍රොඩියුස් කරපු යාළුවා කිව්වේ දැන් මම මේක ස්මාර සුවඳයි මේ දැන් මම මේක try කරන්න යන්නේ බලමු කොහොමද කියලා මේක ලියන්න කලින් මං හිතුවා මගේ රාජකීය පාණය හදාගන්න ඕනේ කියලා ප්ලේන් එකක් හදාගන්න කියලා හිතුවා මෙන්න මේ විදිහට තමයි ටී බෑග් එක තියෙනවා හුලං මාර විදිහට ඒකයි මේ ටී බෑග් එක තියෙනවා මෙන්න මේ විදිහට මම මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම තියෙනවා ටිකක් තේ ටිකක් වැඩියෙන් හදාගත්තා ඒකත් එක්ක මෙන්න මේ විදිහට හැදුවා හදාගත්තා ඊට පස්සේ මෙන්න මෙහෙම සීනි ටිකක් දාගත්තා දැන් මං මෙන්න මෙහෙම දැන් අපි බලමු කොහොමද මෙන්න මේ විදිහට තමයි මේ තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙහෙම මේක මෙන්න මේ විදිහට තමයි මේක ගහගෙන බලන්න පෙන්නන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අපේ අර හැලප එක වගේම තමයි අර මේක හාල් පිටි තමයි මේකට පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ නේද මේක තමයි මැද මේ තියෙන්නේ මෙන්න මේ විදිහට මේක ඇතුලේ මේ ඇතුලේ පේනවනේ ඔයගොල්ලන්ට ඇතුලේ මෙන්න මේක තියෙන්නේ මේ පොල් පැණි අකුරු දාලා ඒ වගේ හොඳ මික්සර් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අලු සුවඳට තමයි මම ගමතර කෙහෙල් කොලේ ඔතලා එක මරු සුවඳක් කරනවා අලු මට මේ වීඩියෝ කරලා ඉන්න බෑ මේක ඇත්තම රස විඳලා ගන්න ඕනේ ඒකින්ද වීඩියෝ ඇති පස්සේ හම්බෙමු cheers